16 කිලෝබයිට් page size requirement එක Google Play එකේ ගොඩක් කට්ටිය එතන වැරදි වැටීමක ඉන්නවා. එතන page size එකක් කියලා එයාලා define කරන්නේ application එකේ size එක නෙමෙයි. application එකේ use කරන files වල size එකවත් application පාවිච්චි කරන image resource හරි මොනවා එහෙම drawable හරි මොනවා හරි එහෙම තියෙන resource වල size එක ගැන එහෙම එකක් නෙමෙයි. මෙතන තියෙන්නේ එයාලා memory manage කරන architecture එකට match වෙන විදිහට අපි application එක provide කරන එක තමයි එයාලගේ requirement. build එකේදී තමයි අපිට process එකේදී තමයි අපි මේ requirement එක meet වෙන විදිහට build එක හදලා WP file එක upload කරන්න තියෙන්නේ. එහෙම නැතුව අපේ තියෙන project එකේ තියෙන file code කරපු හරි නැත්නම් resources හරි මොන හරි එහෙම තියෙන file අඩු කරන්න හරි compress කරන්න හරි එහෙම දෙයක් නෙමෙයි. මම ඊළඟට පෙන්නන්නම් කොහොමද අපි build process එකේදී ඒ ටික configuration ටික add කරලා build එකක් දාන්නේ successfully Play Store එකේ upload කරලත් පෙන්නන්නම්. මෙතනදී මගේ application එකක් දැන්ට තියෙනවා. මම ඒකේ build එකක් කරන හැටිත් පෙන්නන්නම් සහ අලුතෙන්ම application එකක් Play Store එක release කරා Nest Finder එකේ. ඒක පොඩි productive tool එකක් map එකක් base කරලා ඒක කෙලින්ම build කරේ ඔය page size support එක තියෙන විදිහට. මුලින්ම ඔයාලා project එකේ SDKs plugins ඔක්කොම update කරගන්න latest version වලට. Gradle wrap එක update කරගන්න මම නම් මෙතන 8.12 වලට update කරනවා. ඊළඟට app.gradle එකට යන්න. ඒකේ compile SDK එක 35 NDK version එක 27 දාන්න. ඊට පස්සේ NDK configuration එක තව add කරන්න තියෙනවා default config එකට ABI filtering වලට. ඊළඟට ඔයාලට අලුත් section එකක් දාන්න වෙනවා packaging section එක. ඔතනදි කරන්න තියෙන්නේ අපේ resources ඒ කියන්නේ එතන compile වෙන files වල පොඩි configuration එකක් තියෙනවා. ඊට යටින් ANI library configuration එක දාන්න තියෙනවා. ඒකේ legacy mode එක false කරන්න වෙනවා. මොකද legacy mode එක on කරොත් වෙන්නේ අර පරණ විදියට 4 kilobyte වලින් build වෙන්න ගන්නවා. ඔය විදිහට හදාගෙන මගේ පළවෙනි app එක මම update කරා English Tool කියන application එක. අද release කළා Nest Finder කියලා map එක base කරලා යන application එක. හරි. කොහොම තමයි page size requirement එක මම complete කරේ Google Play requirement එක. ඔයාලත් කරලා බලන්න. මම ඕනනම් code එක පල්ලෙහා comment එකේ දාන්න. try කරලා බලන්න. comment කරන්න ඔයාලගේ feedback එක කොහොමද කියලා. ඔයාලා experience එක.